වනජීවි කළමනාකරණය කියලා මාතෘකාවක් ලංකාවේ නැහැ. ලැජ්ජයි අවුරුදු 76ට. වනජීවි කළමනාකරණය කියලා මාතෘකාවක් නැහැ. උඹ හොඳට ඉන්න ඕන. රිදෙන්නෙත් නැහැ. හරි සනීපයි. සංගිලේ. Get C-Flex on your big screen today. අයිබෝන් සුබ දවසක්. ඉතින් මේ සතිය කොහොමද? ඒ සතිය ගැන අපිට කියන්න බෑනේ. පහුගිය සතිය කොහොමද? ඒක නම් ටිකක් උණුසුම් වුණා. විවිධ කතාබහ රට තුල ඇති වුණා. ඉතින් පහුගිය සතිය තුල විවිධ කතාබහ ඇති වෙද්දී අවසන් වරට උණුසුම්ම විච්චි කාරණාව බවට පත් උනේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ඉතාමත් ක්‍රූර ලෙස දූෂණයට ලක් කිරීම. අපිට හිතනවා එකවරම මේ ඉන්දියාව වගේද කියන කාරණයක්. කොහොම නමුත් මේ පාපතරයා ඉතාමත්ම කෙටි කාලයක් තුල අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත් වෙනවා. ඔහු ගල්නෑව ප්‍රදේශයේ සැඟව සිටියේදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්නවා. දැන් නීතිය ක්‍රියාත්මකයි. හැබැයි අර අපේ වෛද්‍යවරියට වෙච්චි අකරතැබ්බිය සම්බන්ධයෙන් තවදුරටත් කතා බහ කළ යුතුයි. වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් කතා කරලා ඔවුන් වෛද්‍යවරියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් හිතන්න ඕනේ කියලා වැඩ වර්ජනයකුත් නිරත වුණා. කොහොම නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා එම රෝහලට ගිහිල්ලා ඔවුන් සමගින් සාකච්ඡාවකුත් පැවැත්වුණා. කෙසේ නමුත් පොහොට්ටුවේ මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න ඔහු මේකට චෝදනා කරෙත් ආණ්ඩුවට. ආණ්ඩුව වෛරය වපුරලා බලය ගත්තා. හැබැයි මේකට වග කියන්න ඕනෙත් ආණ්ඩුව කියලා ඔහු කියනවා. හරියට දත්ත නැහැ සංඛ්‍යාත්මකව පාතාලේ ක්‍රියාකාරකම් මේ වෙඩි තැබීම් මිනීමැරීම් ස්ත්‍රී දූෂණ සමාජ ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධ සංඛ්‍යාත්මක මේ වෙලාවේ ගිය අවුරුද්දට හරි මීට අවුරුදු 10කට පෙර ජනවාරියට සාපේක්ෂව වගේ අඩුද වැඩිද මන් දන්නේ නැහැ සංඛ්‍යාත්මකව මා ළඟ හරියට දත්ත නැහැ. හැබැයි මට එක දෙයක් පේනවා මේ සිදුවීම් වල ප්‍රචණ්ඩත්වය නම් පෙර කවමදාකවත් නොතිබුණු තරම් නරකයි සහ දරුණුයි. දැන් මේ ආසන්න මොහොතක සිද්ධ වන අනුරාධපුරයේ අහිංසක වෛද්‍යවරයෙක් කෙලසීමේ සිද්ධිය සහ පාතාලයේ ඇතැම් වෙඩි තැබීම් සිදුවෙන විදිහ මිද්දිනිය ඝාතනයේ දරුපැටව් දෙදෙනාගේ මරණය මේ සිද්ධි දිහා බලද්දී සංඛ්‍යාත්මකව මේවා අඩුද වැඩිද කියන එක පැත්තක තිබ්බත් මේ සිදුවීම් වල ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමක් අපි ඉතා පැහැදිලිව දකිනවා. ආණ්ඩුව මේකට එක තැනකදී වග කිව යුතුයි. මේ පාලකයෝ දේශපාලන බලය දිනා ගැනීම වෙනුවෙන් මේ සමාජයේ වෛරයෙන් මුසපත් කළා. ආණ්ඩුවට නෑ කියන්න පුළුවන්ද? දේශපාලන බලය දිනා ගැනීම වෙනුවෙන් මම ඔබට ඔබ මට එකිනෙකා ගරු කිරීමේ සමාජ සભ્યත්වය අවසානයේ ළඟට මේ පාලකයෝ අරගෙන ආවා. නෑ කියන්න පුළුවන්ද මෙයාලට? ඒ වගේම අමරකීර්ති අතුකෝරළ මරා දැමීම නිවාස 70 ගාණක් ගිනි තැබීම වැනි සිදුවීම් අභියස මේ පාලකීන්ගේ හැසිරීමේදී අපි දැක්කා මේ ආණ්ඩුව මිනීමැරීම සහ පහර දීම සාධාරණීකරණය කිරීමක් වැනි තැනක තමයි මේ කටයුතු කළේ. ඒ වගේම සිද්ධියකින් පස්සේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අපි දැක්කේ නැහැ ඊටාම කඩිනමින් ඒ සඳහා සිද්ධ කරන සංවිධානාත්මක මැදිහත් වීමක්. පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ප්‍රකාශයක් කිරීම වැනි තැනක තමයි බොහෝ සිද්ධි අවසානයේ නතර වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සමාජ සැහැසිකම් සම්බන්ධව මේ ආණ්ඩුවට මෙන්න මේ චෝදනා ටික ඊටාම ඍජුව අපි ඉදිරිපත් කරනවා. සංස්කෘතික වශයෙන් මේ ආණ්ඩුව මේ ඇතැම් සාහසිකකම් වලට වග කිව යුතුයි. පහුගිය සතිය තුල තවත් උණුසුම් වෙච්ච කාරණයක් බවට පත් උනේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අල් ජසීරා රූපවාහිනී නාලිකාව සමග තිබූ සම්මුඛ සාකච්ඡාව. මේ සම්මුඛ සාකච්ඡාවත් එක්ක අපේ රටේ තව උණුසුම් වෙච්ච කාරණයක් බවට පත් වුණා බටලන්ද කොමිෂම. මේ බටලන්ද වාර්තාව තවදුරටත් ඇයි සංගවගෙන ඉන්නේ? මේ ඉදිරිපත් කරන්නේ නැද්ද? මේ පිළිබඳව පරීක්ෂණ කරන්නේ නැද්ද? කොහොම නමුත් මෙවැනි වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි නීතිමය තත්වය. තවදුරටත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි? මේ පිළිබඳව සමාජයේ ප්‍රශ්න කරද්දී
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ මෙය හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවායි කියලා. කොහොම නමුත් අද මෙම වැඩසටහන පටිගත වන තෙක් එය පාර්ලිමේන්තුවට නම් ඉදිරිපත් කරලා තිබෙන්නේ නැහැ. මේ කතාව සම්බන්ධයෙන් එදා කැබිනට් ප්‍රකාශකවරයා කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. අපේ රටේ දශක ගණනාවක් තිස්සේ දකුණේ උතුරේ හඳුකරේ අතරදික් භාගයේම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම මානව හිමිකම් කඩ කිරීම ඕනතරම් සිද්ධ වෙලා තිබෙනවා. ඒ ගැන අපි කවුරුත් දන්නවා. මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. මානව හිමිකම් ආරක්ෂා විය යුතුයි. ජනතාව නිදහසේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා වෙන්නට ඕන. අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා දීලා ජනතාවගේ විශ්වාසය දිනාගෙන බලයට පත්වෙච්ච ආණ්ඩුවක්. ඒ නිසා අනිවාර්ය වශයෙන්ම ඒ චෝදනාවලට අපි ඒකට අදාළ කරන විදිහට ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. දැන් නිශ්චිත ප්‍රශ්නය ඇවිල්ලා තිබෙන්නේ බට්ලන්ද කොමිසම වාර්තාව ගැන. තව ගොඩාක් සිදුවීම් තියෙන අතරේ මේ නිශ්චිත සිදුවීම පැන නැගුණේ බට්ලන්ද වාර්තාවට අදාළව ඊයේ කැබිනට් මණ්ඩලයේදී මේ ගැන ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළා. කැබිනට් මණ්ඩලයේ සැලකිය වෙලාවක් මේක අපි සාකච්ඡා කළා. යනුව කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට ආවා මේ සතිය තුලදී මේ බට්ලන්ද කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේදී එතන එහාට ගනු ලබන තීන්දුව ගැන අපි එතනින් ඊට පස්සේ ප්‍රකාශයට පත් කරන්නම්. මේ සතිය තුලදී එම වාර්තාව පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා. ඇමතුමා දැන් පෞගිය අවුරුදු 76 තුලම රාජ්‍ය දුරාචාරය කියන පටිතය තමයි මේ සමස්තය තුලම දකින්න ලැබෙන්නේ. එතකොට ඒ සඳහා විධිමත් පියවරක් නේද අවශ්‍ය වෙන්නේ. නෛතික තත්වයෙන් ඒ සඳහා නීතිමය කඩයිමකට යා යුතු අවස්ථාවක නේද වර්තමාන ආණ්ඩුව ඉන්නේ මේ මොහොතේ. ඔය ඉතින් අපි ඔබ රාජ්‍ය දුරාචාරය කියලා අදහස් කරේ අපි කලින් තිබුණු ප්‍රශ්නයට අදාළව නම් නිල් වික්‍රම විස්තරයක් නෙමෙයි. පැවති හැම රජයකම ඒ රාජ්‍ය දුරාචාරයේ ගමන් මඟ නිසා තමයි වර්තමාන ආණ්ඩුවට අවශ්‍ය ප්‍රවේශය ලැබුණේ. ඒ කඩයිම් අවස්ථාවක් මේ වෙලාවේ දකින්න ලැබෙන්නේ අපිට. සිදුවීම් රාශියක් සිදු වෙලා තිබෙනවා. දැන් මේ නිශ්චිත ප්‍රශ්න තමයි අපි ගන්නෙ. ඒ නිසා මේ මොහොතේදී අපි මේ ප්‍රශ්නයට අදාළව ක්‍රියාමාර්ග ගන්නවා. කොහොම නමුත් මේ බටලන්ද කොමිසම සම්බන්ධයෙන් එජාපයෙන් නම් තාම මුකුත් මේ ගැන කියවුණේ නැහැ. හැබැයි පොහොට්ටුවේ මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න මහත්තයා කියන්නේ මේක ප්‍රතිප්‍රහාර ගැන කියවෙන වාර්තාවක්. හැබැයි ප්‍රහාර එල්ල කරපු අය ගැනත් හොයන්න ඕනේ. 88 89 JVP එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ තිබූ එම කැරලි සමය සම්බන්ධයෙන්ුත් හොයන්න ඕනේ කියලා තමයි ඔහු මේ වෙලාවේ කිව්වේ. දැන් මේ බටලන්ද සිදුවීම පිළිබඳව අපි අහලා තියෙන දේශපාලන තොරතුරු විමර්ශන දත්ත මේ සියල්ල දිහා බලද්දී අපිට තේරෙන එකක් තමයි බටලන්ද කියන්නේ සාහසික ප්‍රතිප්‍රහාරයක්. බටලන්ද නැමැති සාහසික ප්‍රතිප්‍රහාරයට එරෙහිව විමර්ශනයක්, වැරදිකරුවන් හඳුනා ගැනීමක්, දඬුවමකට යටත් කිරීමක් සිදු වෙනවා නම් ඊට පෙර සිද්ධ වෙච්ච සාහසික ප්‍රහාරය සම්බන්ධවත් එවැනි විමර්ශනයක්, වැරදිකරුවන් හඳුනා ගැනීමක්, නීතිය හමුවේ දඬුවමට යටත් කිරීමක් සිදු විය යුතුයි. සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් විසඳන්න බැහැනේ එක පැත්තක් විතරක් විමර්ශනය කළා, එක පැත්තක විතරක් වැරදිකරුවන් හඳුනාගෙන, එක පැත්තක අය විතරක් දඬුවමට යටත් කරලා. එනිසා මේ සාහසික ප්‍රතිප්‍රහාරය පිළිබඳව සංවාදය මතුව තිබෙන මොහොතේ අපි නරකද සාහසික ප්‍රහාරය පිළිබඳවත් සාකච්ඡාව ඉස්සරහට ගත්තා නම් හේතුව අපි දැකලා තියෙනවා ලෝකයේ අභ්‍යන්තර සිවිල් සන්නද්ධ ව්‍යාපාර රාජ්‍ය ආණ්ඩු බලය දිනා ගැනීම සඳහා එවැනි ආයුධ අතර ගැනීම සිද්ධ කරපු අවස්ථා. හැබැයි ලෝකේ වෙන කිසි තැනක 88 89 තරම් සාමාන්‍ය මිනිස්සු මරා දැමීමක් සිද්ධ වුණේ නැහැ. සාමාන්‍යයෙන් ආයුධ සන්නද්ධ දේශපාලන සටන් එහෙම නැත්නම් ඒ අයගේ අර්ථයෙන් විමුක්ති අරගල ක්‍රියාත්මක වුණේ රාජ්‍යයේ ආණ්ඩුවට විරුද්ධව. ආණ්ඩුවට විරුද්ධ ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් ඇයි ගමේ වෙද මහත්තයාගේ බෙල්ල කපන්න ගියේ? ඇයි කඩේ විවෘත කළායි කියලා ගමේ මුදලාලිව බෙල්ල කපලා ගඟේ පා කරන්න පටන් ගත්තේ? ඒ නිසා මේක සැහැල්ලුවෙන් ගන්න බෑ. දැන් 71 ආයුධ සන්නද්ධ උත්සාහය ගත්තොත්
ඒකෙදි බොහෝ විට ඔවුන් ගැටෙන්න උත්සාහ කළේ ආණ්ඩුවත් එක්ක. හැබැයි 88 89 ඉතාම ත්‍රාඩ විදිහට සාමාන්‍ය මිනිස්සු මරා දාන ත්‍රස්තවාදයක් ඒ අය ක්‍රියාත්මක කළේ. LTT වගේ වැඩ කළේ. ඒ නිසා මගේ යෝජනාව නැවත මම සරල කරනවා. බටලන්ද නැමැති සාහසික ප්‍රතිප්‍රහාරය දණ්ඩනයට යටත් වෙනවා නම් නිසකවම ඊට පෙර සිදුවෙච්ච සාහසික ප්‍රහාරයක් විමර්ශනයට ලක්විය යුතුමයි. ලෝකෙ ගැටුම් නිරාකරණයේ මූලික සම්මතයක් විදිහට ලෝකේ විශ්වාස කරනවා මෙන්න මේ න්‍යායන් තුනෙන් එකක් ඇප්ලයි කරගන්න එක. එක්කෝ කිසිවක් සිදු නොවුනාසේ සිතා ඉස්සරහට සාමකාමීව සමාජය ඉස්සරහට අරගෙන යනවා. දෙක ගැටුමකින් පස්සේ විමර්ශනය සිද්ධ කළා වැරදිකරුවන් අඳුන ගන්නවා දඬුවමකට යටත් කිරීමෙන් තොරව ප්‍රශ්නය සාමකාමී අවසානයකට අරගෙන යනවා. තුන ගැටුමකින් පස්සේ විමර්ශනයක් කරලා වැරදිකරුවන් අඳුනගෙන වැරදිකරුවන් දඬුවමට යටත් කිරීම. මම දන්නේ අපේ සමාජයේ මේ සඳහා මේ විකල්ප තුනෙන් කෝකද තෝරගත්තේ කියලා. තෝරගත යුත්තේ කියලා. හැබැයි කුමක් තෝරා ගත්තත් ප්‍රතිප්‍රහාරය වගේම ප්‍රහාරය දෙසද බැලිය යුතුයි කියන යෝජනාව තමයි මට ආරම්භයේදී කියන්න තියෙන්නේ. කොහොම නමුත් මේ කතාව තවදුරටත් සමාජයේ තරම් ලොකුවට කතා බහට ලක්ුණේ නැහැ. අපි හිතනවා ඊළඟ සතිය තුල මේ කාරණය සම්බන්ධයෙන් සමාජයේ යම් කතිකාවක් ඇති වෙයි කියලා. ඔය අතරේ පාර්ලිමේන්තුවේ තවත් වැඩක් වුණා. ඒ මාලිමාවේ TB සරත් මන්ත්‍රීතුමා මෙන්න මෙහෙම කතාවක් කිව්වා. ඔබට මතක ඇති අර පහුගිය කාලේ ආණ්ඩුවේ ඇමතිවරුන් වන්දි ගත්තා නිවාසවලට හානි වුණයි කියලා. හැබැයි මේ වන්දිත් අරගෙන ඒගොල්ලෝ ආණ්ඩුවෙන් දුන්නු නිවාසත් ගත්තයි කියලායි කියන්නේ. ඒ ලිස්ට් එකකුත් පාර්ලිමේන්තුවේදී ඔහු ඉදිරිපත් කළා. සමහර ඒවා තියෙනවා ලිපිගණු හොයාගන්නත් නැති මැනින් ටවුන් නිවාස ක්‍රමයේ නිවාස ගණනාවක් දේශපාලන හිතවතුන්ට නොමිලේ ලබා දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නමට නිවාසයක් තියෙනවා එක වාරිකයක් ගෙවලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කාලේ අතිරික්ත ලෙස බඳවාගත් සේවකයන් 2336ක් බඳවන තියෙනවා. ඒවා මේ නිවාස සංවර්ධන අමාත්‍යාංශයට බරක් වෙලා තියෙනවා. ඒ වගේම 1432ක් මේ අතිරික්ත සේවකයන්ගෙන් එළියට දාලා තියෙනවා. පහුගිය ආණ්ඩුව ඒගොල්ලෝ නඩු කියන්නේ කියලා ලස්ස 150කට වඩා නිවාස සංවර්ධන අමාත්‍යාංශයට වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. පියත්පුර මාවත නිවාස සංකීර්ණයේ මන්ත්‍රීන් සඳහා නිවාස ලබා දී. මේ අරගලයේ වෙලාවේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තිබ්බට පස්සේ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට කතානායකවරයා අත්සන් කරලා නිවාස ලබා දෙන්න කියලා තියෙනවා. එතකොට ඒ නිවාස ලබා දීමේදී නිවාසවල මුළු වටිනාකම ගෙවන්න බෑ කියලා මේ മന്ത്രിවරුන් කියලා තියලා ඊට පස්සේ ඒ සඳහා මේ නිවාස සංකීර්ණයේ B බ්ලොක් එකෙන් නිවාස 101ක් තියෙනවා. ඒකෙන් නිවාස 76ක් වෙන් කරලා තියෙනවා. පදනම තමයි නිවාස හදන වෙලාවේ තිබ්බ වටිනාකම. අපි කියමු ලස්ස 10යි කියලා. නිවාසය හැදුවට පස්සේ වටිනාකම මිලියන 20 නම් මේ මිලියන 30 එකතු කරලා දෙකෙන් බෙදලා ඒන උත්තරේ 125කි. කොටසක් අවුරුද්දක් ඇතුළත ගෙවන්න ඉතුරු ටික අවුරුදු 15කින් ගෙවන්න. සාමාන්‍ය අයට වසරකින් මුළු ගාන ගෙවන්න. ඒ අනුව ප්‍රසන්න රණතුංග මහත්තයා වෙන් කරමු ගෙට මිලියන 9.9ක් ගෙවලා තියෙනවා. ආණ්ඩුවට පාඩුයි මිලියන 11. මුෂාමිල් මන්ත්‍රීතුමාට මිලියන 3.3යි ගෙට ගෙවලා තියෙන්නේ. ආණ්ඩුවට පාඩුයි මිලියන 10ක්. නිමල් පියතිස්ස මිලියන 3.3යි ගෙට ගෙවලා තියෙන්නේ. මිලියන 9.9ක් පාඩුයි ආණ්ඩුවට. කාමිනී ජයනන්ද වලේගොඩ මිලියන 3.3යි ගෙවලා තියෙන්නේ. ආණ්ඩුවට පාඩුයි මිලියන 9ක්. මහින්ද යාපා අබේවර්ධන අපේ හිටපු කතානායකතුමා එතුමා මිලියන 5.3යි පාඩුයි මිලියන 16ක් රජයට. මේ ලොකුගේ මහත්තයා මිලියන 4යි ගෙවලා තියෙන්නේ. පාඩුව මිලියන 12යි. කුමාරසිරි රත්නායක මහත්තයා ගෙට ගෙවලා තියෙන්නේ මිලියන 3.3යි. ආණ්ඩුවට පාඩුයි මිලියන 9.9ක්. අජිත් නිසාන්ත රාජපක්ෂ මිලියන 4.2යි. නියෝජ්‍ය කතානායකතුමා හිටපු කට්ටිය ලස්සනට බෙදාගෙන තියෙන්නේ මිලියන 12.6ක් ආණ්ඩුවට පාඩුයි. චින්තක අමල් මායා දුන්නේ මිලියන 4.2යි ගෙවලා තියෙන්නේ. ආණ්ඩුවට පාඩුයි මිලියන 12ක්. මිලාන් සජිත් ජයතිලක මන්ත්‍රීතුමා මිලියන 4.6යි ආණ්ඩුවට ගෙවලා තියෙන්නේ. පාඩුව මිලියන 13යි. තිස්ස කුට්ටිය ආරච්චි ගෙට ගෙවලා තියෙන්නේ මිලියන 4.1යි. පාඩුයි මිලියන 12ක් ආණ්ඩුවට. වීරසිංහ දේවගේ වීරසිංහ අම්පාරේ වීරයා එයා මිලියන 4.2යි. ආණ්ඩුවට පාඩුයි මිලියන 12ක්. අසංක සංජීව නවරත්න මිලියන 3.3යි ගෙවලා තියෙන්නේ. ආණ්ඩුවට පාඩුයි මිලියන 9.9ක්. බණ්ඩාර හේරත් ගෙවලා තියෙන්නේ මිලියන 4.2යි. රජයට පාඩුව මිලියන 12යි. එස්.එම්. චන්ද්‍රසේන මහත්තයා මිලියන 4.6යි ගෙවලා තියෙන්නේ. මිලියන 13ක් ආණ්ඩුවට පාඩුයි. දේවගේ පියන්ත අශෝක මිලියන 4.1යි ගෙවලා තියෙන්නේ. මිලියන 12ක්
ආණ්ඩුවට පාඩුයි. නීතිඥ ප්‍රේමලාල් චමින්ද දොළවත්ත මිලියන 4.1යි මිලියන 12ක් පාඩුයි ආණ්ඩුවට. එස්.ඒ. සේමසිංහ මහත්තයා හිටපු මුදල් ඇමති මිලියන 4.6යි ගැට ගැවලා තියෙන්නේ. පාඩුයි ආණ්ඩුවට මිලියන 13.8. කාන්ත බණ්ඩාර මහත්තයා මිලියන 4.1ක් ගෙවලා තියෙන්නේ මිලියන 12.5යි ආණ්ඩුවට පාඩුයි. කියන්න වෙලාව නැහැ. 76ක් තියෙනවා. හැබැයි 26යි අරන් තියෙන්නේ. ඉතුරු ටික මම මේකේ 26 සභාගත කරනවා. අර ඇමතුමාට අපි දැනගන්න කැමති ඔයා අතතර ඉන්නවද කලින් වන්දි ගත්තු කට්ටිය? ඔව් මෙතන ඉන්න වන්දි ගත්තෝ අය. කියන්නේ වන්දිත් අර වන්දි මුදලුත් අරගෙන තියෙනවා. ගෙවල් ඉන්ෂුරන්ස් ඒවත් අරගෙන තියෙනවා. රජයේ ගෙවල් ටිකත් කුණු කොල්ලට අරන් තියෙනවා. මේවා අපිට හිතෙන්නේ ගෙවල් ගිනි තියාගත්තද දන්නෙත් නැහැ. අම්මපා මිනිස්සු කියලා නෙවෙයි මේ ජනේල් ගිනි ගත්තුවටත් අරන් තියෙනවා. ජනේල් ගිනි ගත්තුවටත් ගෙයක් අරන් තියෙනවා. එහෙමයි ජනතා මුදල් අරගෙන තියෙන්නේ. ඉතින් මේවා එල්ලි වෙනකොට තමයි ඔය විපක්ෂයේ කුලප්පු වෙලා තියෙන්නේ. එතකොට තමයි අර මතක් වෙන්නේ වෝටර් බෝඩ් එකේ මොනවා හරි උණු කල්ටි එක කෑලි අම්මනම් මතක් වෙන්නේ. මේ ගිලපුවා බමාරන්න බැරි වෙනකොට තමයි මේ කෑලි අරගෙන එන්නේ මේ. ඒවත් කොන්තරත්. ඔය අතර සමාජයේ තවත් කතාබහට ලක් වෙන කාරණයක් බවට පත් උනේ මේ රිලා වඳුරු සංගණනය. බොහෝ දෙනෙකු කියනවා විනාඩි 5න් වඳුරෝ ගණන් කරන්න පුළුවන්ද කියලා. පාර්ලිමේන්තුවේත් මේ සම්බන්ධයෙන් මත විමසුමක් වැනි දෙයක් සිද්ධ වුණා. පක්ෂ විපක්ෂව මේ පිළිබඳව කතා බහ කළා. හැබැයි ලාල් කාන්ත මහත්තයා උඩු යටිකුරු වෙන ප්‍රශ්නයකට මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා. ඔහු කියන්නේ 100% මෙය සාර්ථකයි කියලා කියන්න බෑ. නමුත් මෙය ආරම්භයක් කියලා. අපි බලමු කොහොමද මේ සංගණනය සිද්ධ වෙන්නේ කියලා. රිලා ප්‍රශ්න කියපු නිසා මම පළවෙනි වටේදී වෙලාව ටිකක් ඉතුරු කරගන්න බලනවා හවසට. ඇත්තටම මෙතන මේක කවුරුත් කරලා නැහැ. මම කියන්නේ නැහැ පළවෙනි පාරෙන්ම මේක 100%ක් සාර්ථක වෙනවා කියලා. අපිට අවස්ථා කීපයක් කරන්න වෙනවා. ඒක ගැන කතා කරන එක හොඳයි. වනසතුන් සම්බන්ධ සමීක්ෂණයක් අපිට කීප වතාවක් කරන්න වෙනවා. මේක කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේකට කර ගැහුවේ මේක ගොවියට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා. කවුරුත් කරන්නේ අත්තරලා දාලා. වනජීවි කළමනාකරණය කියලා මාතෘකාවක් ලංකාවේ නැහැ. ලැජ්ජයි අවුරුදු 76ට වනජීවි කළමනාකරණය කියලා මාතෘකාවක් නැහැ. අපිට වනජීවි කළමනාකරණයක් ඕන. වනජීවි කළමනාකරණය කරන්න බෑ වනජීවීන්ගේ ප්‍රමාණය පිළිබඳ සාපේක්ෂ අදහසක්වත් ගන්නේ නැතුව. කළමනාකරණය කරන්න නම් ප්‍රමාණය ගැන අදහසක් තියෙනවා. ප්‍රමාණය කවුද දන්නේ? දන්න කෙනෙක් නෑ ලංකාවේ. වනජීවික දන්නෙත් නෑ. දන්න කිසිම කෙනෙක් නෑ. ඒ නිසා මේ කරන වැඩ අත්දැකීමක් වෙලා අනාගතයේ දවසකට වඩාත් හොඳට කරගන්න හරි වැරදි හරි පටන් ගන්න ඕන. ඒකයි මේ පටන් ගත්තේ. වෙන මොකක්වත් නෙමෙයි. ගුවන් යාන එකපාරටම ගියේ නෑනේ. ඒ කාලේ විශේෂඥයෝ විද්‍යාඥයෝ කඳ උඩට නැගලා තටු බැඳගෙන කුරුල්ල වගේ පියාඹලා කඩන් වැටිලා මැරිලා ඒවා වෙලා තමයි ගුවන් යානේ හදාගත්තේ. අපිත් මේ වනජීවී සංගණනය කියන එක ඒ වගේ දෙයක් කියලා ඔබතුමාලා හිතන්න. එච්චරයි. ඒ වගේ දෙයක් කියලා හිතන්න. අපි ඕක එකපාරින් නවත්තන්නේ නැහැ. ඕකේ අඩුපාඩු බලමින් තව හොයමින් ඒ කටයුතු කරනවා. ඉතින් මට මගේ අමාත්‍යාංශයේ නිලධාරී මහතුරු මේ අයවැය කතාවක් කියලා එකක් මට හදලා දුන්න සම්ප්‍රදායිකව හැමදාම හදන නිසා වෙන්නේ නැති. ඒ කතාව මට හරියන්නේ නැහැ. මම මගේ කතාව මං කරේ. ඒ වුණාට මේ හදලා දීපු මහත්මීන්ට මම බොහෝමත්ම ගරු කරනවා සහ ස්තුතිවන්ත වෙනවා. අහන්න ඉතින් ඔයා honorable member කරුමතුමා බොහොම ස්තුතිවන්ත වෙනවා නිලධාරි දුන්නු කතාව කරන්නේ නැතුව ඔබතුමාගේ කතාව කරපුවේ නෑ. දැන් අර අයවැයත් නිලධාරි දුන්නු එක හදන්න නැතුව අනුර කුමාරගේ අයවැය ආවනම් මරු. මම ඔයාට එච්චර කාලේ ගන්න කැමති නෑ. හොඳයි ඔය විදිහට පාර්ලිමේන්තුව සහ සමාජය තුළ කතිකාවන් යොමු වෙද්දී අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙද්දී තවත් තිදෙනෙකු පිළිබඳව තවදුරටත් තොරතුරු නැහැ. එක්කෙනෙක් සෙව්වන්දි අනික් එක්කෙනා හිටපු පොලිස්පතිතුමා ඒ වගේම ප්‍රසන්න රණවීර මෙන්න මේ කියන අය පිළිබඳව තවදුරටත් ඇයි අත්අඩංගුවට ගන්න නොහැකි වෙලා තිබෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් මතුවලා තිබෙනවා.
හොඳයි එහෙනම් ඊළඟ සතිය තුලත් අපි තව දුරටත් මේ සමාජයේ කතාබහට ලක්වන කාරණා සම්බන්ධයෙන් ඔබට කියන්න සූදානම්. ඔබට සුවදායක දවසක්. ලබන සතියේ මුණ ගැහෙමු. තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා සීෆ්ලික්ස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.